හරි. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු අසමෝහිත දත්ත සහ සමෝහිත දත්ත කියන්නේ මොනවද කියලා. අසමෝහිත දත්ත සහ සමෝහිත දත්ත. අපි කියනවා group data was group data and ungrouped data කියලා. එතකොට මම මේ මාතෘකාවට යන්න කලින් චුට්ටක් කියලා ඉන්නම් ඇයි මේ සංඛ්‍යානය කියන විෂය අපි යස් කරන්න සාමාන්‍ය අප රියල් වර්ල්ඩ් එකේදී යස් වෙන්නේ මොන වගේ දේකටද කියලා මම චුට්ටක් උදාහරණ දෙකක් අරගෙන කියලා ඉන්නම්. හිතන්න පළවෙනි උදාහරණය තියෙන්නේ මෙහෙම හිතන්නකෝ. ඔයාලගේ ඉස්කෝලේට එනවා කියලා හිතන්න අලුතින් SFT ටීචර් කෙනෙක්. හරි. අලුතින් SFT ටීචර් කෙනෙක් එනවා. ඇවිල්ලා එයා පන්තියට ආපු පළවෙනිම දවසේ එයා ළමයි ගැන පොඩි අයිඩියා එකක් ගන්න මොකද කරන්නේ? ළමයිගේ සාමාන්‍යයෙන් මේ ආසන්නයේ තිබ්බ වාර විභාගයේ ලකුණු අහනවනේ මේක. සාමාන්‍ය ඕන ඉස්කෝලේක කොමන් වෙන දෙයක්නේ. හරි. මොකද කරන්නේ? ළමයිගේ ලකුණු අහනවනේ. ඒ ලකුණු අහනවා. මේක සාමාන්‍ය කොමන් සිද්ධියක්නේ. උදාහරණයක් හිතන්න පන්තියේ ළමයි 20ක් ඉන්නවා කියලා. හරි. මොකද කරන්නේ? එයා එක එක ළමයාගෙන් ඔයාගේ ලකුණු කීයද ලකුණු කීයද ලකුණු කීයද ලකුණු කීයද අහගෙන යනවා. හරි. මොකද කරන්නේ? ඔයා හිතන්න එහෙම ටීචර් දැන් ඔන්න පළවෙනි ළමයාගේ ලකුණු අහනවා. කීයද SFT වල ලකුණු? ලකුණු 60යි. දෙවැනි ළමයාගේ 54යි. තුන්වෙනි ළමයාගේ 75යි. හතරවෙනි ළමයාගේ 90යි. පස්වෙනි ළමයාගේ අයත් 75යි. හයවෙනි ළමයාගේ 64යි. ඔය විදිහට ලකුණු අහගෙන යනවා 20 දෙනාගෙම. හරි. ඊට පස්සේ ටීචර් මොකද කරන්නේ? ඉස්කෝලේ ඉස්කෝලේ ඉවර වෙලා හෝ ඒ පීරියඩ් එක ඉවරලා මොකද කරන්නේ? මේ ලකුණු ගැන චුට්ටක් ලකුණු 20ක් නේ තියෙන්නේ. ලොකු ලකුණු ගානකුත් නෙමෙයිනේ. පොඩි ලකුණු ගානක් තියෙන්නේ. මොකද කරන්නේ? මේක චුට්ටක් බලනවා. මේ පන්තියේ ඉන්නේ මොන වගේ ළමයිද? කොහොමද මේ ළමයි ලකුණු අරන් තියෙන්නේ? එතකොට ටීචර්ට පේනවා සාමාන්‍යයෙන් වැඩිම ලකුණු සාමාන්‍යයෙන් වැඩිම ලකුණු කීය වගේද අරන් තියෙන්නේ? උදාහරණයක් විදිහට අපි හිතමුකෝ වැඩිම ලකුණු අරන් තියෙන්නේ 92. එතනින් එහාට ලකුණු වැඩි වෙලා නැහැ. හරි. ඒ වගේම අඩුම ලකුණු ගත්ත ළමයිනුත් ඉන්නවා. හරි. අඩුම ලකුණ කීයද අරන් තියෙන්නේ? අඩුම ලකුණ අරන් තියෙනවා සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 35 වගේ කියලා. 35 ඔය වගේ. ඊට පස්සේ ඔය ටීචර් මොකද කරන්නේ? ඔය සේරම ළමයිගේ ලකුණු එකතු කරලා ඊට පස්සේ ඒක ළමයි ගානෙන් බෙදලා මොකක් හරි ක්‍රමයකට සාමාන්‍ය ඇවරේජ් ලකුණක් ගන්නවා. ඇවරේජ් ලකුණක් ගන්නවා කීයද? අපි හිතමුකෝ උදාහරණයක් විදියට 56 වගේ ඔය වගේ ලකුණක් ආවා කියලා. ඔය වගේ ලකුණක් ගන්නවා. ඔන්න ඔය විදිහට දැන් ටීචර් මොකද කරේ? අර ළමයිගේ තොරතුරු වලින් එයා නිගමනයක් කෙලවෙනවා නේ. මේ පන්තියේ මෙහෙම වැඩිම ලකුණු ඉන්න ළමයිනුත් ඉන්නවා. අඩුම ලකුණු තියෙන ළමයිනුත් ඉන්නවා. මේ වගේ ඇවරේජ් ලකුණක් තමයි සාමාන්‍යයෙන් ක්ලාස් එකේ තියෙන්නේ. කියලා පොඩි පොඩි නෝමල් රෆ් අයිඩියා එකක් ටීචර් ගන්නවා. හරි. ඔය මම එක උදාහරණයක් කිව්වේ සංඛ්‍යානය කියන එක කොහොමද මේ රියල් වර්ල්ඩ් එකේ යූස් වෙන්නේ කියලා. ඒත් එක්කම බලන්නකෝ මම ගන්නම් දෙවෙනි උදාහරණය. මෙහෙම හිතන්නකෝ. දැන් මේ දවස්වල කොමන් ට්‍රෙන්ඩින් ටොපික් එකන්නේ ඔය ඩෙන්ගු කේස් එක. හරි. හිතන්න ඔය ඩෙංගු ගැන පොඩි රිසර්ච් එකක් කරනවා කියලා. හරි. හිතන්න හොස්පිටල් එක ඩේටා සෙට් එකක් තියෙනවා. හොස්පිටල් එක ඩේටා සෙට් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මේකේ තියෙන්නේ මොකක්ද? ජූනි මාසේ හරි ජූනි මාසේ උදාහරණයක් විදිහට අපි මොකක් හරි එක ඒරියා එකක තියෙන හොස්පිටල් එකක් ගමුකෝ. ජූනි මාසේ ඩෙංගු වාට්ටුවට ආපු ඩෙංගු ගැන තමයි මේ වෙන මොකුත් නැහැ. ඒ ටික තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ. හරි. මේ හිතන්නකෝ ජූනි 1 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකම් ඩෙංගු රෝගීන් 4 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ජූනි 11 වෙනිදා ඉඳලා ජූනි 20 වෙනිදා වෙනකම් ඩෙංගු රෝගීන් 26 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ජූනි 21 වෙනිදා ඉඳලා ජූනි 30 වෙනකම් ඩෙංගු රෝගීන් 10 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. හරි. මම මේ නෝමල් නිකන් සින්තටික් ඩේටා ටිකක් දාලා තියෙන්නේ. හිතන්න මෙහෙම තියෙනවා කියලා. හරි. දැන් මේකෙන් නිකන් කෙනෙක්ට අයිඩියා එකක් ගන්නවා නම් මොන වගේ අයිඩියාස් ටිකක්ද ගන්න තියෙ පුළුවන්. දැන් බලන්නකෝ. සම්පූර්ණ රෝගීන් ගත්තොත් එහෙනම් මෙතන 4යි 26යි 30යි 40යි. සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ජූනි මාසේ ආසන්න වශයෙන් සම්පූර්ණ රෝගීන් 40 දෙනෙක් ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. තව මොනවද මේකෙන් සාමාන්‍යයෙන් නෝමල් උඩින් බලලා කියන්න පුළුවන්. මාසේ පළවෙනි කාලෙදී සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන් අඩුවෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. මාසේ මැදට යන්න මොකද වෙලා තියෙන්නේ? ඩෙංගු රෝගීන් වැඩි වෙලා තියෙනවා. හරි. ඔය වගේ ටිකක් ගන්න පුළුවන්. අය මොනවද? සාමාන්‍යයෙන් මොකක් හරි ටෙක්නික් එකක් යූස් කරලා අපිට පුළුවන් මේකෙන්
සාමාන්‍යයෙන් දවසකට ආසන්න වශයෙන් කොච්චර ඩෙංගු රෝගීන් වාර්තා වෙනවද? හරි. ඔන්න ඔය වගේ අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ තව ඉස්සරහට යද්දී ආට ෆීල්ඩ්ස් හම්බෙයි මැෂින් ලර්නින් වගේ ෆීල්ඩ්ස් තියෙනවා. ඒ වගේම ඩීප් ලර්නින් වගේ ෆීල්ඩ්ස් තියෙනවා. ඒ වගේම අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මේ මාසේ මේ විදිහට තමයි ඩෙංගු රෝගීන් ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරහට යද්දී ඩෙංගු රෝගීන් කොහොම වෙයිද? වැඩි වෙයිද? අඩු වෙයිද? මොන වගේ වෙයිද? ඒකට සොලියුෂන් ගන්න පුළුවන්. ඔන්න දැන් මම ඔය ගත්තේ සාමාන්‍ය උදාහරණ දෙකක්. මේක බලද්දී ඔයාලට හොඳට තේරෙනවා මෙන්න මේ ඩෙංගු රෝගීන්ගේ ඩේටා සෙට් එක ගත්තාම ඔයාලට පේනවා මේ ඩෙංගු රෝගීන් කියන මේ ගෲප් වයිස් තමයි තියෙන්නේ නේ. 1ට 10 1 ඉඳලා 10 වෙනකන් ඔය අතර ගෲප් කරලා තියෙනවා. 11 ඉඳලා 20 වෙනකන් අතර ගෲප් කරලා තියෙනවා. 21 ඉඳලා 30 කියලා ගෲප් කරලා තියෙනවා නේ. ආ. මෙතන තියෙන ගෲප් කරපු ඩේටා. මෙතන එහෙම ඩේටා ගෲප් කරලා තියෙනවද නැහැ. 60 54 75 90 75 64 ඔය විදිහට ගෲප් කරලා නැහැ. හරි. මෙතන ගෲප් කරලා නැහැ. මෙතන තියෙන අන්ගෲප් ඩේටා. අන්න ඔය විදිහට අපිට ඩේටා එහෙම නැත්නම් දත්ත ආකාර දෙකක් අපිට කොමන්ලි දැක බලගන්න පුළුවන් අපේ සාමාන්‍ය රියල් වර්ල්ඩ් එකේදී. ඉතින් මෙන්න මේ විදිහට ගෲප් කරලා තියෙන ඩේටා වලට තමයි අපි කියන්නේ සමූහිත දත්ත කියලා. මේ විදිහට ගෲප් කරලා නැති ඩේටා වලට තමයි අපි කියන්නේ අසමූහිත දත්ත කියලා. හරි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් සමූහිත දත්ත කියන්නේ මොකක්ද අසමූහිත දත්ත කියන්නේ මොකක්ද කියලා පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ සමූහිත දත්තවලට මේ අසමූහිත දත්තවලට කොහොමද අපි කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් අර්ථ දක්වන්නේ ඒවා කැල්කියුලේෂන් කරන්න කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. right.